හයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් කාලෙකට පස්සේ මට පුළුවන් වුණා YouTube එක පැත්තට එන්න. මොකද ගොඩක් ගිය දවස් ටිකේ බිසි වෙලා තිබිච්ච නිසා වීඩියෝ කරලා තිබුණත් මට මේ විදිහට එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් මම අද අරගෙන එන්නේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ බ්ලොග් එක. ඉතින් බර්ත්ඩේ එක නම් තිබුණේ ගිය මාසේ 28, ඒ කියන්නේ ජූලි 28. ඉතින් මේ ඊට කලින් දවසක මම ගියා හස්බන්ඩ්ට ගිෆ්ට් එකක් ගන්න කියලා හිතාගෙන. ඉතින් බැලුවා ෂර්ට්ස් නම් එකක්වත් හරියන ඒවා හම්බුනේ නැහැ. ඉතින් මමයි ලොකු පුතයි තමයි ගියේ. ඉතින් එයා තමයි දැන් මට වීඩියෝ ටික අරගෙන දෙන්නේ. ඉතින් කොහොම හරි මෙච්චර ගොඩක් ඇඳුම් තිබුණත් ළමයි එකකින්වත් මට හස්බන්ඩ්ට හරියන ෂර්ට් එකක් හොයාගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි ඇවිදලා වෙන වෙන ඇඳුම් දෙක තුනක් නම් අරගෙන ආවා. ඉතින් කොහොමින් හරි මේ ජූලි මාසේ 26 වෙනි ඉරිදා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට දවස් දෙකකට කලින් මං හිතුවා අපි ඉරිදා උදේට කොහොමත් කැලණි පන්සලට යන නිසා බුද්ධ පූජාව පූජා කරා නම් හොඳයි කියලා. ඉතින් මේ කොළ පාට බෑග් එකේ නම් තියෙන්නේ පිච්ච මල්. ඉතින් හස්බන්ඩ් කලින් දවසේ තමයි පිච්ච මල් ටික අරගෙන ආවේ. ඉතින් මම මේ විදිහට උදේම කිරිපිඩු ටික හරි ගස්සගෙන ඊළඟට ගිලන්පස වලට කිරි තව ෆෘට් ජූස් එකක් අපි කඩෙන් ගත්ත එකක් තියෙනවා. ඊළඟට උණු පැන් එහෙම ලෑස්ති කරගත්තා. ඉතින් කැවිලි පළතුරු ඔය දේවල් ඔක්කොම ලෑස්ති කරගෙන පුතාලා දෙන්නත් ඔන්න දැන් දහම් පාසල් යන්න රෙඩි වෙලා අපි දැන් මේ කැලණි පන්සල ඇතුලේ ධාතු මන්දිරේ පැත්තට යනවා තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් බබාලා දෙන්නත් හරිම ආසාවෙන් මේ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඉතින් බෞද්ධ දරුවන් විදිහට අපිත් හැමතිස්සෙම උත්සාහ කරන්නේ යාලට මේ දේවල් පුරුදු කරන්න. ඉතින් දහම් පාසල් යන එක නම් අපේ ගෙදර අනිවාර්යයි. මොකද අපේ දෙන්නා හරිම අකමැති දහම් පාසල් යන්න. ඒ වුණත් හස්බන්ඩ්ගෙන් නම් කිසිම ගැලවීමක් නෑ. යා කියන්නේ දහම් පාසල් යන්න ඕනේ කියලා. ඉතින් කොහොමින් හරි අකමැත්තෙන් හරි ඒ දෙන්න දහම් පාසල් යනවා. ඉතින් මේ වගේ දේවල් වලට නම් හරිම කැමැත්තෙන් සහභාගී වෙනවා පේනවනේ දැනුත් මේ දේවල් ඒ කියන්නේ ගිලන්පස වීදුරු භාජන වලට දාන්න එහෙම ඒ දෙන්න ඒ දේවල් වලට ගොඩක් සහයෝගය දෙනවා. හරිම ආසාවෙන් ඒ දේවල් කරනවා. දැන් මේ විදිහට බුද්ධ පූජාව ඔක්කොම සූදානම් කරගත්තට පස්සේ පුතාලා දෙන්න දහම් පාසලට ගියා. අපිත් බුද්ධ පූජාව පූජා කරලා ඒ සම්බුද්ධ පූජාවට සහභාගී වෙලා වැඳලා දැන් මේ දේවාලේ පැත්තට යනවා. ඉතින් මම බුද්ධ පූජාව තියෙන වෙලාවෙ නම් වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ. හරි දැන් මේ ඇවිල්ලා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දවසේ 28 වෙනිදා. ඉතින් අපි ඉක්මනටම යන්නේ අද ඉස්කෝලේට. අද වැඩ ගොඩක් තියෙනවා. අද චූටි පුතා ඉස්කෝලේ සිල් ගන්න දවස. ඉතින් මමත් යන්න ඕනේ එතනට. මොකද පන්තියෙන් දෙමව්පියන්ගෙන් අම්මලා 5-6 දෙනෙක් එකට සහභාගී වෙනවා. ඉතින් දැන් මේ උදෙන්ම යන්නේ පුතාව ඉස්කෝලේට දාලා ආයෙත් තියෙනවා අපිට කැලණිය වනවාසල තියෙන වැඩිහිටි නිවාසයක්. ඒකට අපි හැම අවුරුද්දෙම හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි එකතු වෙලා වැඩිහිටි නිවාසෙට දානයක් දෙනවා. ඉතින් අපි මල්ලිව ඉස්කෝලේට දාලා අයියා බබයි මමයි හස්බන්ඩුයි තුන්දෙනාම අපි යනවා ආපහු ඒ දානි බෙදන්න. ඊට පස්සේ අපි ආපහු එන්න ඕනේ ඉස්කෝලේට. ඉතින් බලමුකෝ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අද ගොඩක් වැඩ තියෙන දවසක්. ඉතින් මේ විදිහට පුතාව ඉස්කෝලේට දාලා අපි දැන් වැඩිහිටි නිවාසෙට යනවා දානි බෙදන්න. ඔන්න ඉතින් මේ ඉන්නේ බර්ත්ඩේ බෝයි. දැන් මල්ලිව අපි බස්සලා ඉස්කෝලෙන් දැන් අපි තුන්දෙනා යන්නේ දානි බෙදන්න. දැන් ඔන්න අපේ ලොකු පුතා පේනවනේ එයාගේ වැඩේම ඉතින් චිත්‍ර අඳින එක තමයි. පුතාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් එයා හරිම ලස්සනට ඔය වගේ කාටුන් කැරක්ටර්ස් ඔය එක එක ඇනිමි පික්චර්ස් තමයි අඳින්න කැමති. ඉතින් ඔය දැනුත් වාහනේ යන ගමන් ඉතින් චිත්‍ර අඳිනවා පාට කරනවා එක එක වැඩ. හරි. ඉතින් ඔය නොය විදිහට අපි උදේ කෑමත් මේ යන ගමන්ම කෑම එක කෑවා. ඉතින් ඔයාලා දන්නවනේ උදේට කොළඹ පාරවල් වල යන්න ගියම නම් ඇත්තටම ට්‍රැෆික් මාර විදිහට. ඉතින් කොහොමින් හරි අපිට ඉස්කෝලේ ඉඳලා කැලණිය වනවාසලට යන්න විනාඩි 45ක් විතර වගේ ගියා චුට්ටක් පරක්කුත් වුණා. ඉතින් ඔය යන අතරේ හස්බන්ඩ් ඉතින් එක දිගට කෝල් එනවා බර්ත්ඩේ විෂස්. ඉතින් මේ වෙනකොට නම් ඔන්න අපි වැඩිහිටි නිවාසේ තියෙන හරියට කිට්ටු වෙලා ඉන්නේ. ඉතින් හස්බන්ඩ්ගේ අම්මලා නම් මේ වෙනකොට ඇවිල්ලා අපි ටිකක් පරක්කුයි. ඉතින් මේ වැඩිහිටි නිවාසය ගැන කියනවා නම් කැලණිය වනවාසල රේල්වේ ක්‍රොසින් එක ගාවම තමයි තියෙන්නේ. ඉතින් වයසක ආච්චිලා සීයලා ගොඩ දෙනෙක් මෙතන ඉන්නවා.
ඉතින් මෙයාලට දානේ අපිට කැමති නම් ගෙදරින් හදාගෙන ඇවිල්ලා බෙදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මෙතනට මුදලක් දුන්නාම එයාලා දානේ සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි මෙදා පාරේ ඒ වගේ තමයි කරේ. මොකද චුට්ටක් බිසි දවසක් නිසා අපි මෙයාලට කියලා දානේ සූදානම් කරවගත්තා. ඉතින් ඒ වැඩෙත් අවසන් වුණාට පස්සේ දැන් මමයි ලොකු පුතයි ඉස්කෝලේට ආපහු යන ගමන් තමයි මේ ඉන්නේ. හස්බන්ඩ් නම් එයාගේ අම්මයි තාත්තයි එක්ක ඒගොල්ලන්ගේ වාහනේම ගියා. ඉතින් දැන් මම මේ විදිහට ඉස්කෝලේට ගිහිල්ලා චූටි පුතාගේ සිල් ගන්න වැඩසටහනට පොඩ්ඩක් උදව් කරලා ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ පුතාවත් අරගෙන අපි තුන් දෙනාම ආපහු ගෙදර යනවා. ඉතින් මං හිතුවා මෙදා පාර හස්බන්ඩ්ට පොඩි සර්ප්‍රයිස් එකකට කේක් එකක් හදන්න ඕනි කියලා. ඉතින් ඒ වැඩ ටිකක් තියෙනවා. ඉතින් බලමුකෝ දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. බලමු මං කොහොමද හස්බන්ඩ්ට සර්ප්‍රයිස් එකකට කේක් එක හැදුවේ කියලා. ඔන්න ඉතින් කේක් එක හදනවා කිව්වට ඇත්තටම කේක් එක හදාගත්තේ මම මගේ ලොකු නංගිට කියලා. ඉතින් අයිසිං කරන පාර්ට් එක තමයි මම කරනවා කියලා හිතුවේ. මොකද මම දැනගෙන හිටියා අද ගොඩක් බිසි වෙන දවසක් නිසා කේක් එකත් මම හදන්න හිටියොත් මට ওই ටික ඔක්කොම කරගන්න බැරි වෙනවා. චුට්ටක් මහන්සිත් එක්කනේ හවස් වෙනකොට උදේ ඉඳන් එක එක වැඩවල යෙදිලා. ඉතින් දැන් මේ විදිහට නංගිට කියලා හදාගත්ත කේක් එක මම අයිසිං කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මං හිතන්නේ මෙතන කේක් කිලෝ එකක ප්‍රමාණයක් තියෙනවා. අර දැන් මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩිනේ අර දිගට කේක් එක හදන විදිය මන් දන්නේ නැහැ මොකක්ද ඒකට කියන නම කියලා නම්. ඉතින් මං හිතුවා මේක කපලා පොඩ්ඩක් ස්ටැක් කරලා උඩට ඒ විදිහට දිග කේක් එකක් හදනවා කියලා. ඉතින් මේ බලන්නකො මං ඔය ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා හස්බන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න දැන් ඔය කේක් එක අයිසිං කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට පොඩ්ඩක් ලේයර්ස් 3-4ක් උඩට හරි ගස්ස ගත්තා. ඉතින් මේ විදිහට කේක් එක වටේ කවර් කරගත්තට පස්සේ ඉතුරු අයිසිං ටික මම මේ වගේ නොසල් එකක් දාලා පයිපින් බෑග් එකකට මේ විදිහට පුරව ගත්තා. ඉතින් මේ සයිඩ් එකේ පික්චර් එකේ පේන විදිහට තමයි මම කේක් එක අයිසිං කරන්න හිතුවේ. මම මෙතන මේක ෆාස්ට් ෆෝවර්ඩ් ඔයාලට පෙන්නුවට හරිම හෙමින් කරන්න ඕන වැඩක් මේක. මොකද ඉතින් අපි කේක් වලට එක්ස්පර්ට් අය නොවන නිසා හැබැයි බය වෙන්න නරකයි. පුරුදු වෙන්න හරි මේ වගේ කරලා බැලුවොත් තමයි හිතට උනත් සතුටක් දැනෙන්නේ. ඉතින් මම මේ විදිහට මුළු කේක් එකම ඩෙකරේට් කරලා ඉවරයි. දැන් අයිසිං කරලා ඉවරයි. ඉතින් ඊට පස්සේ මං හිතුවා ගොඩක් සිම්පල් විදිහට මේ ස්ට්‍රෝබෙරි ගෙඩි ටිකකට මේ විදිහට චොක්ලට් කෝට් කරලා පොඩි ගානිෂින් එකක් කරගන්න ඕනි කියලා. ඉතින් මේ විදිහට තමයි ෆයිනල් ඔයාලට කේක් එක පේන විදිහ තියෙන්නේ. ඊට පස්සේ මම හිතුවා තව ෆුඩ් ප්ලැටර් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මම ඒකට පොඩි ක්‍රැකර්ස් ටිකක් එකතු කරන නිසා ක්‍රැකර්ස් එක කන්න සල්සා එකක් හැදුවා. ඉතින් ඒකට අවශ්‍ය බඩු තමයි මෙතන තියෙන්නේ. මේ ඔක්කොම දේවල් පුංචියට කපාගෙන මම ග්‍රයින්ඩර් ජාර් එකේ දාලා ග්‍රයින්ඩ් කරගත්තා. ඊට පස්සේ ඒකට ලුණු දෙහි දාලා රස අනුව ඒ ටික රසට හදාගත්ත ඒ සල්සා එක. ඉතින් ඊට පස්සේ එහෙනම් එන්නකො බලන්න මං කොහොමද ප්ලැටර් එක හැදුවේ කියලා. ඉතින් කොහොමින් හරි ওই විදිහට තමයි හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරේ. ගොඩක් ලොකු දේවල් නැහැ. හරිම සිම්පල් විදිහට අපි හැමෝම එකතු වෙලා මේ විදිහට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඉතින් මගේ ලොකු නංගිගේ චූටි දුව තමයි ඔය එහා පැත්තේ ඉන්නේ. ඉතින් ලොකු නංගි බබාලා දෙන්නයිත් ආවා. ඉතින් මේ විදිහට අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා ඉතින් කෑම කාලා ඉතින් ওই විදිහට තමයි අද දවස ගෙවුනේ. ඉතින් මං හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මොන වගේ වීඩියෝස්ද ඔයාලා බලන්න කැමති කියලා. ඉතින් තවත් වීඩියෝ කිහිපයක්ම මම කරලා තියෙනවා. ඉක්මනටම ඒවත් එඩිට් කරලා අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකත් දිගටම එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින්
ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.